6 පස්වෙනි ගැටලුව බලන්න ටියුට් එකේ පස්වෙනි ගැටලුවේ මෙහෙම කියනවා. ගොඩක අඹ ගෙඩි 600ක් තියෙනවා. හරි. එයින් පහෙන් තුනක් ඉදුණු අඹ. අපෙන් අහනවා ඉදුණු අඹ ගණන කීයද? අමු අඹ ගණන කීයද කියලා. මොකක්ද අහන්නේ? ඉදුණු අඹ ගණනයි අමු අඹ ගෙඩි ගණනයි. හරිද? පස්වෙනි ගැටලුව. එතකොට මේකේ පහෙන් තුනක් පහෙන් තුනක් අපි බලමු. මේක පහකට බෙදන්න. පහකට බෙදුවා කීයක්ද? තුනක් පාට කරා. මෙන්න මේ පහෙන් තුන. මේක තමයි ඉදුණුවම. මේ පාට කරපු. එතකොට මේ ටික තමයි මෙන්න මේ පාට නොකල ටික තමයි මොනවද? අමු වේයෝ. ඒක කොච්චරක් තියෙනවද පහෙන් නම්? පහකට බෙදුවා දෙකක් තියෙනවා. පහෙන් දෙකයි. හරිද? දැන් අපෙන් අහන්නේ මොකද්ද? අඹ ගෙඩි 600ක් තියෙනවා. 600න් ඉදුණු අඹ අහනවා. 600න් කොච්චරක්ද? මුළු අඹ කොටම 600යි. එතකොට 600න් අපි පහෙන් තුනක් හොයන්න ඕනේ. භාග සංඛ්‍යාව. කොහොමද භාගයක් හොයන්නේ? 600න් පහෙන් තුනක් කොහොමද හොයන්නේ? හරයෙන් බෙදලා ලාවයෙන් ගුණ කරමු. කියන්න බලන්න ආව මොකද ක්‍රමය? එහෙනම් 600 පහෙන් බෙදනවා. හරකයි උඩ ළමය. හරේ යට ළමයා උඩ. එතකොට හරය 5යි 600 පහෙන් බෙදලා එන උත්තරේ 3ෙන් ගුණ කරනවා. හරි. එතකොට ඔන්න මම 600 පහෙන් බෙදනවා. 600 පහෙන් බෙදුවාම 1යි 5යි ඉතුරු 1 10ට කීයද? 5ව 2යි. දෙවරක් 5 10යි ඉතුරු නැහැ බිඳුවයි බිඳුවට බිඳුව. 120ක් එනවා 600 පහෙන් බෙදුවාම මේක කීයෙන් ගුණ කරන්නේ? 9 3ෙන් ගුණ. 3ෙන් ගුණ කරාම බිඳුවයි 3 අරන් දෙක 6යි 3 එක 3යි. ඉදුණුවම 360යි. ඉදුණුවම 360යි. මොකද කරේ? 600න් පහෙන් 3ක් ගෙවුවා 600 පහෙන් බෙදලා 3ෙන් ගුණ කරා. නේද? එතකොට අපි මොකද කරේ? හරයෙන් බෙදලා ලාවයෙන් ගුණ කරා. හරි. ලැබෙන පිළිතුර. හරි. ඉතිරිය අමුයිනේ. පහෙන්ද ඉතිරිය අමුයිනේ. එතකොට අඹ ගොඩෙන් අඩු කරන්නත් පුළුවන්. 600යි 600න් ඉතිරිය අමුයි. පහෙන් එතකොට ඉදුණේව 360 අයින් කරමු. එහෙම අඩු කරලා ගන්නත් පුළුවන්. බිඳුව මෙතනට ගත්ත බිඳුව 10න් 6ක් 4යි. පහෙන් 3ක් 2යි. එතකොට අමුවම ගෙඩි ගණන 240යි. එහෙම හොයන්නත් පුළුවන්. නැත්නම් අර කලින් විදිහට 600න් පහෙන් 2 හොයන්නත් පුළුවන්. පැහැදිලිද ක්‍රමය? තේරුණාද හොඳට? එතකොට අපිට මොනවා හරි ප්‍රමාණයකින් භාග සංඛ්‍යාවක් දුන්නොත් හරයෙන් බෙදලා ලාවයෙන් ගුණ කරන්න ඕන. ඒක තමයි ක්‍රමය. මුළු ප්‍රමාණය දීලා භාගයක් දුන්නොත් හරයෙන් බෙදුවා ලාවයෙන් ගුණ කරනවා. පැහැදිලි? ඔව්. එහෙනම් ලියා ගන්න දෙපොත් වල. දීපාල් චමින්ද ශිෂ්‍යත්වය සමත් කරවන පන්තිය